හායි යාළුවනේ කොමික් කෝන් එකේදී සිද්ධ වුණු දේවල් එක්ක මාවල් මල්ටිවර්ස් එකේ ඊළඟට වෙන්න යන දේ ගැන ඔයාලට පොඩ්ඩක්වත් හිතා ගන්න බැරි වෙයි. කොමික් කෝන් එකේදී පෙන්වපු ක්ලිප්ස් සහ ඇනවුන්ස්මන්ට්ස් නිසා මුළු මාවල් ෆෑන්ස්ලා සෙට් එකම පිස්සු වැටිලා ඉන්නේ. ටෝබි ස්පයිඩර්මන් ආයෙත් එනවා කියන්නේ ඇත්තක්ද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොමික් කෝන් එකෙන් පස්සේ එළියට ආපු මාවල් ෆෑන්ස්ලා හැමෝම කතා වෙන්න පට්ටම ඔෆිෂියල් අප්ඩේට්ස් සහ රූමර්ස් ගැන. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. කොමික් කෝන් එකේදී මාවල්ලා පොඩි සිසල් රීල් එකක් ඒ කියන්නේ ස්පෙෂල් වීඩියෝ ක්ලිප් එකක් පෙන්වලා තිබ්බා. හැබැයි ඒක නිකන් පරණ ක්ලිප් එකතු කරපු එකක් නෙවෙයි. ඒක ඇවෙන්ජර්ස්ලා විතරක් නෙවෙයි. අපි ආසාවෙන් බලපු පරණ X-Men ටීම් එකේ කැරක්ටර්ස් පවා හිටියා. මේ සිසල් රීල් එකෙන් මාවල්ලා දුන්නේ ඉස්සරහට එන ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ මූවි එකට පොඩි ලීඩ් එකක්. මේ ක්ලිප් එකේ විශේෂයෙන්ම අපේ ටෝබි ස්පයිඩර්මන් සහ වුල්වරින්වත් පෙන්නලා තිබ්බා. ඇයි මාවල්ස්ලා ඩූම්ස්ඩේ එකට ලීඩ් එකක් විදියට ටෝබිවයි වුල්වරින්වයි පෙන්වන්නේ? මෙන්න මෙතනදී තමයි අපි කලින් කතා කරපු රූමර්ස් ඇත්ත වෙන්න ලොකු chance එකක් හැදෙන්නේ. මම කලින් කරපු ඩූම්ස්ඩේ වීඩියෝ එක බලපු අයට මේක තවත් පැහැදිලි ඇති. මොකද ආරංචි වෙන විදිහට ඩූම්ස්ඩේ ඕපනින් සීන් එකෙන්ම අපිට ටෝබි ස්පයිඩර්මන් සහ X-Men ටීම් අතර ලොකු සටනක් බලා ගන්න පුළුවන් වෙයි කියලායි කියන්නේ. බලමු ඉතින් ෆිල්ම් එක ආවම මොකද වෙන්නේ කියලා. ඊළඟට කෙවින් ෆයිගේ කියලා තියෙනවා Avengers Endgame ෆිල්ම් එක ආයෙත් රීරිලීස් කරනවා කියලා. හැබැයි මෙදාපාර මේක එන්නේ Endgame Encore වගේ වෙනස් නමකින්. මේක Doomsday movie එක එන්න කලින් තමයි රීරිලීස් කරන්නේ. රූමර්ස් වලට අනුව මේකේ ලොකු ක්ලිප්ස් පෙන්වන එකක් නෑ. හැබැයි TV එක ගැන පොඩි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් නැත්තම් අපේ ස්ටීව් රෝජර්ස් සහ ලෝකි ගැන විනාඩි 5ක අලුත් ක්ලිප් එකක් එකතු කරයි කියලා තමයි කියන්නේ. ඔයාලත් අමතක නොකර ෆිල්ම් එක ආයෙත් බලන්න. මොකද ඒකෙන් තමයි ඩූම්ස්ඩේ එකට ලොකුම ලීඩ් එක දෙන්නේ. ඒ වගේම ෆයිනලි අපිට ගෝස්ට් රයිඩර් සෝලෝ මූවි එකක් ඔෆිෂියල් කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් ගෝස්ට් රයිඩර් විදියට රඟපාන්නේ වෙන කවුරුත් නෙවෙයි. අපේ රයන් ගෝස්ලින්. කලින් ඉඳන්ම රයන් ගෝස්ලින් කියලා තිබ්බා එයාට ගෝස්ට් රයිඩර් විදියට ඇක්ට් කරන්න ඕනේ කියලා. ෆෑන්ස්ලත් සෑහෙන කැමැත්තෙන් හිටියේ මෙයාට මේ රෝල් එක ලැබෙනවා නම්. ඉතින් ඒ රූමර්ස් තේරම අන්තිමේදී ඇත්ත වුණා. තව දෙයක් මේ මූවි එක ඩිරෙක්ට් කරන්නේ අපි හැමෝම බලපු ඩෙඩ්පුල් ඇන්ඩ් වුල්වරින් ඩිරෙක්ට් කරපු ෂෝන් ලෙවි. ඉතින් මේ මූවි එක පට්ටම කොල්ටියට එයි. ෂෝන් ලෙවි කියන්නේ ගොඩක්ම ඇක්ෂන් වලට ફોකස් කරන කෙනෙක්. ඒ නිසා මේකේ ඇක්ෂන් සීන් වලට අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි තාම පැහැදිලි නැත්තේ රයන් ගෝස්ලින් රඟපාන්නේ කොයි වර්ෂන් එකේ ගෝස්ට් රයිඩර්ද කියන එක. මොකද කොමික්ස් වල ප්‍රධාන වර්ෂන් 3ක් ඉන්නවානේ. අපි කලින් බලපු පරණ මූවිස් වල හිටියේ ජොනි බ්ලර්ස් වර්ෂන් ගෝස්ට් රයිඩර්. ඒ වගේම රොබි රේස් සහ ඩෙනි කෙච් මේ වගේ වර්ෂන් 3ක් ඉන්න නිසා මොන වගේ වර්ෂන් එකක් අපිට MCU එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා ඉස්සරහට අප්ඩේට්ස් ආවොත් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මොන වර්ෂන් එක ආවත් අපිට ඉස්සරහට මිඩ්නයිට් සන්ස් ටීම් එක බලා ගන්න පුළුවන් වෙයි. මොකද MCU එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්නවා, මූන් නයිට් ඉන්නවා, මෙෆිස්ටෝව පෙන්නලා තියෙනවා. දැන් ගෝස්ට් රයිඩර්ත් ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා මිඩ්නයිට් සන්ස් මූවි එකක් R-rated විදියට ආවොත් නම් ආයෙත් සුපිරියක් වෙයි. හැබැයි ඉතින් මාවල්ලගේ වැඩ ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. මොකද හිටපු ගමන් මෙයාලා මූවිස් කැන්සල් කරනවානේ. දැනටමත් මෙතන අඩුවකට ඉන්නේ බ්ලේඩ් විතරයි. 2019 ෆේස් 4 එකේදී අනවුන්ස් කරපු බ්ලේඩ් මූවි එක තාම හරන්නේ නැහැ. බලමු ඉස්සරහටවත් මෙයාලා බ්ලේඩ් ගැන අප්ඩේට්ස් දෙයිද කියලා. ඊළඟට අපිට අලුත් Black Panther කෙනෙක් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. කොමික් කෝන් එකේදී Black Panther 3 එකට අලුත් චරිතයක් හඳුන්වලා දුන්නා. ඩේවිඩ් ජොන්සන් තමයි ඒ චරිතය ඇක්ට් කරන්න යන්නේ. ඔයාලට මතක ඇති එලියන් මූවි එකේ සින්තටික් රොබෝ කෙනෙක් විදියට එයා කරපු ඇක්ටින් එක. හැබැයි එයා OG ඇක්ටර් විදියට හිඳීද කියලා ෂුවර් එකක් නැහැ. මොකද OG චරිතවල් කියන්නේ වෙනම ලෙවල් එකේ ඉන්න කට්ටිය. ඒ කට්ටියට සමාන ඇක්ටින් එකක් දෙයිද කියලා මූවි එකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Black Panther 3 එක එන්නේ Secret Wars වලට පස්සේ නිසා ටිචාලාගේ පුතා ලොකු වෙලා ඉන්න විදියට තමයි පෙන්වන්න යන්නේ. මම කලින් කිව්වා වගේ මාවල්ස්ලා ලොකු ප්ලෑන් එකක ඉන්නේ. යන් ඇවෙන්ජර්ස් ටීම් එකක් හදන්න. ඩූම්ස්ඩේ ට්‍රේලර් එකෙත් මම ස්ටීව් රෝජර්ස්ගේ පුතා ගැන කතා කරා නේද? ඉතින් බලද්දි ස්ටීව්ගේ පුතාගේ කතාව ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා. අවසානයේදී අපේ RDJ එක ඩූම්ස්ඩේ එකේ ඉන්න හැම ඇක්ටර් කෙනෙක්ම ස්ටේජ් එකේ එකට බලා ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි. RDJ ඩොක්ටර් ඩූම් විදියට කතා කරලා පෙන්නුවා. ඒ වගේම අපිට දෙවෙනි ඩූම්ස්ඩේ ට්‍රේලර් එකත් එතනදී පෙන්නලා තිබ්බා. ඒ ට්‍රේලර් එක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. දැන් අපි එනවා ඩොක්ටර් ඩූම්ගේ ෆුල් ඔෆිෂියල් ලුක් එකට. මේ සූට් එක දැක්කම හැමෝටම තේරෙන දෙයක් තමයි එයාගේ සූට් එක නිකම්ම නිකම් මෙටලික් හමර් එකක් නෙවෙයි කියන එක. මේ සූට් එක ඇතුලේ තමයි ඩොක්ටර් ඩූම් එයාගේ මුළු මැජික් එනර්ජි එකම ස්ටෝර් කරගෙන ඉන්නේ. මේ සූට් එකේ චෙස්ට් එකේ තියෙන සිම්බල්ස් සහ රූන්ස් ගැනත් ෆෑන්ස්ලා අතර ලොකු කතාවක් යනවා. හැබැයි මේ ලුක් එකේ තියෙන ෆේස් මාස්ක් එකයි අපි ෆැන්ටස්ටික් 4 එකේ බලපු ෆේස් මාස්ක් එකයි දෙකම වෙනස් නේද? තියරි වලට අනුව කියන්නේ එතන ඉන්නේ ඩොක්ටර් ඩූම් නෙවෙයි කියලා. මොකද කොමික් කෝන් එකේදී අපිට ලත්වීරියන් විච් ක්ලව් පෙන්නලා තිබ්බා.
ඒකත් එක්කම එතන විච්ලව එක කලස් වලින් පෙන්වන්න පටන් ගත්තා. ඉතින් ඒක බලපු ෆෑන්ස්ලා නිකන් ඉඳීද? එතන තිබ්බ බ්‍රවුන් කලර් එක අපේ වෑන්ඩා වෙන්න ඕනේ කියනවා. මැද තිබ්බ පර්පල් කලර් එක ක්ලියා වෙන්න ඕනේ කියනවා. අපි හිතුවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මූවි එකේදී වෑන්ඩා මැරුණා කියලානේ. හැබැයි ඔයාලා හරියට බලලා තිබ්බොත් වෑන්ඩා වැටෙනකොට එතන පොඩි රෙඩ් ෆ්ලෑෂ් එකක් පෙනුණා. ෆෑන්ස්ලා කියන්නේ වෑන්ඩා මැරුණේ නෑ. එයා වෙන යුනිවර්ස් එකට යන්න ඇති. සමහර විට ඒ යුනිවර්ස් එක අපේ ඩොක්ටර් ඩූම්ගේ යුනිවර්ස් එකත් වෙන්න පුළුවන්. ඒ වගේම කොමික් කෝන් එකේදී අපිට ග්‍රේ කලර් ඩෙඩ්පූල්ව පෙන්නලා තිබ්බා. අපේ රයන් රෙනොල්ඩ්ස් ඇවිත් හැමෝටම පට්ටම ෆන් එකක් දුන්නා. හැබැයි ඩෙඩ්පූල් වෙයි ග්‍රේ කලර් එකේ පෙන්නුවේ ස්පයිඩර්මෑන් මූවි එකේ ග්‍රේ හල්ක් එන නිසාද දන්නේ නැහැ. මෙතනදී විශේෂම දේ තමයි ඩෙඩ්පූල් කිසිම කුණහරුපයක් කියන්නේ නැතුව කතා කරපු එක. ඒ කියන්නේ ඉස්සරහට ඩූම්ස්ඩේ එකේ ඩෙඩ්පූල් ඉන්න chance එක ගොඩක් වැඩි. MCU එකේ PG-13 කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. මොකද පොඩි ළමයින්ගේ ඉඳන් ලොකු අය වෙනකම් බලන නිසා. ඉස්සරහට ඩෙඩ්පූල්ව ඇවෙන්ජර්ස් එක එකතු වෙන්න යන නිසාද දන්නේත් නැහැ. මේ වගේ පොඩි හින්ට් එකක් දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී ප්‍රශ්නයක් අහලා තිබුණා. ඇයි තෝර් ඩෙඩ්පූල්ව ඔඩොක්කුවේ තියාගෙන හැඬුවේ කියලා. ඇත්තටම මටත් දන්නේ නැහැ තෝර් ඇයි හැඬුවේ කියලා. ඔයාලා දන්නවා නම් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මෙතන ප්‍රධානම දේවල් ගැන විතරයි කතා කරේ. කොමික් කෝන් එකේ ඇතුලේ සමහර ඇක්ටර්ස් අතර ලොකු කතාවක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ෆෑන්ස්ලා මේකෙන් ගොඩක් තීරිස් හදන්න පටන් අරගෙන අපි ඉස්සරහට බලමු මොන වගේ අප්ඩේට්ස් එනවද කියලා. ඔයාලා හිතන විදියට ඩූම්ස්ඩේ එකේදී ටෝබි ස්පයිඩර්මෑන්ට මොකද වෙන්නේ? රයන් ගෝස්ලින්ගේ ගෝස්ට් රයිඩර් එක ගැනයි ඩෙඩ්පූල් ඩූම්ස්ඩේ එකට එන එක ගැනයි ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම කියපු දේවල් වල මොනවා හරි වැරදීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් විතරක් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ සුපිරිම අප්ඩේට් එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.